අපි ඊළඟට කතා කරන්නේ ටාගටින් කියන එක. ටාගටින් කියලා කියන්නේ කොච්චර සෙග්මන්ට්ස් ප්‍රමාණයකට අපි සර්ව් කරනවද කියලා. අපි කොච්චර ටාගට් කරනවද? දැන් සෙග්මන්ට්ස් වලට කල්ලානේ තියෙන්නේ. එතකොට ඒ සෙග්මන්ට් කොච්චර ගානකට අපි ටාගට් කරනවද? නැත්නම් ફોකස් කරනවද? නැත්නම් සර්ව් කරනවද කියලා කියන එක තමයි මේ ටාගටින් කියලා කියන්නේ. එතකොට අපි මේකෙදි අපි දැනගන්න ඕනේ, අපි ඉගෙන ගන්න ඕනේ කොහොමද සෙග්මන්ට් එකක් ඉවැලුවේට් කරන්නේ. මොකද අපි සෙග්මන්ට් එකේ ප්‍රමාණයක් මොකක්වත් කිසි දෙයක් දන්නේ නැතුව අපි සෙග්මන්ට් එක ටාගට් කරොත් අපේ තියෙන රිසෝසස් අපිට නැති වෙනවා. උදාහරණයක් ගත්තොත් ලොකු සෙග්මන්ට් එක ලොකු මිනිස්සු ප්‍රමාණයක් ඉන්න සෙග්මන්ට් එකක් තියෙනවා. එතකොට අපි නැත්තම් පොඩි මිනිස්සු ප්‍රමාණය අඩුයි. සෙග්මන්ට් එකේ මිනිස්සු ප්‍රමාණය අඩුයි. නමුත් අපි ලොකු වියදමක් දාලා ඒ සෙග්මන්ට් එකට අපි අවශ්‍ය ප්‍රොඩක්ට් එකක් දෙනවා. එතකොට නමුත් අර සෙග්මන්ට් එකේ මිනිස්සු අඩුයි කියලා දන්නේ අපි පස්සේ. එතකොට එහෙම වුණා මොකද වෙන්නේ? අපි අර ලොකු වියදමක් දානවනේ. එතකොට ඒකේ හම්බ වෙන ප්‍රොෆිට් එක අඩු වෙනවා. එතකොට අපි ටාගට් කරන්න කලින් අපි මොකක් හරි සෙග්මන්ට් එකකට ප්‍රොඩක්ට් එකක් නිෂ්පාදනය කරන්න කලින් අපි දැනගන්න ඕනේ මේ ඉවැලුවේට් සෙග්මන්ට් එක ඉවැලුවේට් කරන්න. එතකොට අපි මුලින් කරන්න ඕනේ සෙග්මන්ට් මේ සයිස් එක. ඒ කියන්නේ කොච්චර ප්‍රමාණයක් ඉන්නවද කියන එක තමයි පළවෙනියෙන් බලන්න ඕනේ. කොහොමද සෙග්මන්ට් එක. ඊට පස්සේ ඒකේ growth එක. ඒ සෙග්මන්ට් එක වර්ධනය වෙන එකක්. දැන් අඩු වෙන එකක් නම් අපිට ඒක වැඩක් නෑ. ඒ සෙග්මන්ට් එක වැඩක් නෑ. මොකද යම් දිනයකදී අඩු වෙනවා. ඒකෙන් හින්දා අපි ඒකට අවධානය යොමු කළා වැඩක් නැහැ. ඊට පස්සේ ස්ට්‍රක්චරල් ඇට්‍රැක්ටිව්නස්. ඒ කියන්නේ දැන් මේ සෙග්මන්ට් එකක් තියෙනවා. ඒ සෙග්මන්ට් එක ගොඩාක් කම්පිටිෂන් එක තියෙනවා. ගොඩාක් කම්පිටිෂන් එක තියෙනවා නම් ඒක ඇත්තටම වැඩක් නෑ. සහ ඒකෙන් බාගැනීම් පව එක ගොඩක් තියෙනවා නම් දැන් සමහර කට්ටිය සමහර ප්‍රොඩක්ට්ස් වලට මේ අනේ මෙහෙම කළ දෙන්න නිකන් කේවල් කරනවා. කේවල් කළා තමයි ඉල්ලන්නේ. දැන් සමහර පොඩි බඩු මිලදී ගන්න මිනිස්සු මේක අඩුවට කරලා දෙන්න, මේක අඩුවට දෙන්න. එහෙම කියලා තමයි ඉල්ලන්නේ. එතකොට ගොඩාක් බාගැනීම් පවේ, ගොඩාක් කේවල් කිරීමේ හැකියාව තියෙනවා නම් ඒක ටිකක් අමාරුයි. එහෙම සෙග්මන්ට් තෝරගන්න එක ටිකක් අඩු ගන්න ඕනේ. ඊට පස්සේ අපි ඊළඟට කල්පනා කරන්න ඕනේ කම්පැනි ඔබ්ජෙක්ටිව්ස් ඇන්ඩ් රිසෝසස්. මේ කොච්චර සෙග්මන්ට් තිබ්බත් වැඩක් නැහැ. අපිට ඒ සෙග්මන්ට් ටාගට් කරන්න අපිට හැකියාව නැත්නම් අපිට රිසෝසස් නැත්නම් අපිට තියෙන සල්ලි ඉඩකඩ ගොඩ නැගිලි නැත්නම් එහෙම වැඩක් නැහැ. ඒ කියන්නේ අපි ඒව ගැනත් හිතන්න. ටාගට් මාකටිං ස්ට්‍රැටජිස් කියලා කියන්නේ මුලින්ම අපි අන්ඩිෆරෙන්ෂියේටඩ් මාකටිං බලන්න ඕනේ. ඊට පස්සේ ඩිෆරෙන්ෂියේටඩ් මාකටිං බලන්න, කන්සන්ට්‍රේටඩ් මාකටිං බලන්න, මයික්‍රෝ මාකටිං, ලෝකල් ඉන්ඩිවිජුවල්. ඒ කියන්නේ අන්ඩිෆරෙන්ෂියේටඩ් මාකටිං කියන්නේ මොකද්ද? මේ එන්න පොඩි වෙන එකක් තමයි මේ තියෙන්නේ. මම කියන්න මොකද්ද පස්සේ අන්ඩිෆරෙන්ෂියේටඩ් මාකටිං කියලා කියන්නේ. මේක තමයි මාකට් කවරේජ් කියන්නේ. මාකට් කවරේජ්. මාකට් කවරේජ් කියන්නේ මාකට් කවරේජ් කියන්නේ මාකට් එක කවර් කිරීම. මාකට් එක ආවරණය කිරීම. දැන් ඩයලොග්ගෙන් කවරේජ් එක ඩයලොග්ගෙන් ආවරණය කරනවා. මේ වගේ තමයි මාකට් කවරේජ්. එතකොට මාකටිං මික්ස් කියන්නේ මොකක්ද? මාකටිං මික්ස් කියන්නේ මේ 4 P's වලට කියන තවක් නමක්. ඒ කියන්නේ අපි ප්‍රොඩක්ට් එක ගත්තොත් ප්‍රොඩක්ට් එකක් තියෙනවා. ඒකට ප්ලේස් එකක් තියෙනවා. ඒකට ප්‍රොමෝෂන්ස් තියෙනවා. ඒ සෙට් එකටම ඒ 4 P's සෙට් එකටම කියන තනි නම තමයි මාකටිං මික්ස් කියලා කියන්නේ. එතකොට මාකටිං එතකොට අපි ප්‍රොඩක්ට් එකක් කියන්නේ අල්ලව ගත්තොත් ප්‍රොඩක්ට් එකක් වගේ තමයි. එතකොට ප්‍රොඩක්ට් එකට අයිති ප්ලේස් එක අයිති ප්‍රොමෝෂන්ස් අයිති ඔක්කොම අයිතිනේ. එතකොට ප්‍රොඩක්ට් එකක් ගත්තොත් ඒ ප්‍රොඩක්ට් එකට තමයි මාකටිං මික්ස් කියලා කියන්නේ. එතකොට මොකද්ද මේ අන්ඩිෆරෙන්ෂියේටඩ් කියලා කියන්නේ? අන්ඩිෆරෙන්ෂියේටඩ් කියලා කියන්නේ අපි මාකට් එක ඩිෆරන්ට් කරන්නේ නැහැ. අපි මාකට් එක වෙනස් කරන්නේ නැහැ. අන්ඩිෆරෙන්ෂියේටඩ් කියන්නේ මාකට් එක ඩිෆරන්ට් කරන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගිනි පෙට්ටි, ටූත් පේස්ට් වගේ දේවල් අපි එක මිනිස්සුන්ට එක ගිනි පෙට්ටි හදන්නේ නැහැ. එකම ගිනි පෙට්ටිය තමයි මුළු ලංකාවේ නැත්නම් ලෝකේ හැමෝටම දෙන්නේ. ඒතර ඒව තමයි අන්ඩිෆරෙන්ෂියේටඩ් මාකටිං. ඒතකොට අපි
ගිනි පෙට්ටිය හදනවා නම් අපි හෝල් මාකට් එකට තමයි දෙන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි මේ අන්ඩිෆරෙන්ෂියේටඩ් මාකට්. ඩිෆරන්ට් කරලා නැහැ. එතන මේ දෙවෙනි එක තමයි ඩිෆරෙන්ෂියේටඩ්. එතකොට එකම කම්පැනියෙන් මාකටිං මික්ස් කිහිපයක් හදනවා. ඒ කිහිපයක් හදලා එක එක සෙග්මන්ට් වලට මේක බාර දෙනවා. උදාහරණයක් ගත්තොත් මෙන්න යුනිලීවර් වගේ. යුනිලීවර් ගෙන් හදනවා ලිප්ටන්, ඇස්ට්‍රා, මාමයි. ඒ වගේ කෑම. එතකොට එක එක අයට තේ බොන්න ඕන කට්ටියට ලිප්ටන් හදනවා. බටර් වගේ දේවල්, මාජරි වගේ දේවල්ට ඇස්ට්‍රා හදනවා. ඒ වගේ දේවල්. එතකොට මේ වොෂින් මැෂින් කියන්නේ ඇඳුම් හොදන්න ඕන අයට සර්ෆ් එක්සෙල් දෙනවා. කම්ෆර්ට් විමෝ එක දෙනවා. එතකොට දත් මදින අයට වෙන දත් කියන්නේ ටූත් පේස්ට් වලට සිග්නල්ස් දීලා තියෙනවා. එතකොට ඒ වගේ එකම කම්පැනි මාකට් මික්ස් ගොඩක් හදලා ඒ එක එක සෙග්මන්ට් ටාගට් කරන්න දීලා තියෙනවා. ඒ කියන්නේ ඩිෆරන්ෂියේටඩ් මාකට්. කන්සන්ට්‍රේටඩ් කියන්නේ වෙබ්සයිට් වගේ. ඒ කියන්නේ අපි සෙග්මන්ට් ගොඩක් තියෙනවා මාකට් එකේ. උදාහරණයක් වෙබ්සයිට් වල දැන් අපි සමහර කට්ටිය තරුණ අය ඉන්නවා, මහලු අය ඉන්නවා, සමහර කට්ටිය බන වලට කැමති අය ඉන්නවා, සමහර ගොසිප් වලට කැමති අය ඉන්නවා. නමුත් අපි වෙබ්සයිට් එකක් හදන්නේ එක සෙග්මන්ට් එකක් මූලික කරගෙන. ඒ කියන්නේ කන්සන්ට්‍රේට් කරලා, කියන්නේ ફોකස් කරලා තමයි මේකේ අපි උදාහරණ gossiplanka.news.com. එතකොට ඒගොල්ලෝ කොච්චර මිනිස්සු හිටියත් ඒගොල්ලෝ ටාගට් කරන්නේ gossip වලට ආස කට්ටිය. එතකොට අපි තව උදාහරණයක් ගත්තොත් අද දෙරණ නැත්තම් අද දෙරණ වගේ ඒක වෙබ්සයිට් එකක්. ඒතකොට ඒගොල්ලෝ ටාගට් කරන්නේ නිවුස් බලන්න ආස අයට. එතකොට music.lk වගේ වෙබ්සයිට් එක ටාගට් කරන්නේ සින්දු අහන්න ආස කට්ටිය. ඒ වගේ ගොඩාක් සෙග්මන්ට්ස් තියෙනවා. නමුත් මාකටිං මික්ස් එකේ එක සෙග්මන්ට් එකක් විතරයි ටාගට් කරන්නේ. එතකොට දැන් අපි කම්පැනි පටන් ගත්තොත් අපි මේ මොකක් හරි මාකට් තුනෙන් එකකට යන්න ඕන. මම කලින් එකක් අතහැරලා තමයි කරේ වමනාන්න. දැන් මේක බලන්න අන්ඩිෆරෙන්ෂියේටඩ් මාකටිං. ඒ කියන්නේ මාස් මාකටිං. ඒ කියන්නේ ගිනි පෙට්ටි වගේ අපි එම හිතන්නේ. ඊට පස්සේ ඊටත් වඩා අඩු එකක් තමයි ඩිෆරෙන්ෂියේටඩ් මාකටිං කියන්නේ. එතකොට සෙග්මන්ට් වලට කල්ලා ඒ සෙග්මන්ට් වලට අපි ටාගට් කරනවා. ඊට පස්සේ කන්සන්ට්‍රේටඩ් කියන්නේ දැන් සෙග්මන්ට් ගොඩක් තියෙනවා. එක සෙග්මන්ට් එකකට විතරක් අපි ටාගට් කරනවා මුළු අපේ ඔක්කොම රිසෝසස් පාවිච්චි කරලා. ඊට පස්සේ ඊටත් වඩා අඩු එකක් තමයි මේ මයික්‍රෝ මාකටිං. නැත්නම් ලෝකල් මාකටිං, ඉන්ඩිවිජුවල් මාකටිං කියලා කියන්නේ තවත් ඊටත් වඩා අඩු එකක්. දැන් උදාහරණයක් ගත්තොත් දැන් අපි සමහරව දැකලා තියෙනවා නිකන් කාට හරි එක්කෙනෙක්ට විතරක් අපි කතා කරනවා. ඒ කියන්නේ දැන් සමහර මාකටිං සිස්ටම් තියෙනවා. කෝල් එකක් දීලා අහනවා මේකට කැමතිද? මේ වගේ දෙයකට කැමතිද? මෙහෙම දෙයක් තියෙනවා කියලා ඉන්ඩිවිජුවලි කතා කරලා. නැත්නම් දැන් සේල්ස් රිප්ලයි කරන්නේ දැන් එක ගෙදරකට ගිහිල්ලා ඒගොල්ලන්ත් එක්ක කතා කරලා ඉන්ඩිවිජුවල් විදියට මාකට් කරනවා. ඒක තමයි ඉන්ඩිවිජුවල් මාකටිං. ඒ කියන්නේ මේක කියන්නේ අන්ඩිෆරෙන්ෂියේටඩ් මාකට් තමයි ලොකුම. ඊටත් වඩා අඩුයි. ඊටත් වඩා පොඩි ඩිෆරෙන්ෂියේටඩ්, කන්සන්ට්‍රේටඩ් ඊට වඩා ඉන්ඩිවිජුවල් මාකටිං තමයි ප්‍රධාන දේ. ඊට ප්‍රධාන අඩු මේක. එතකොට අපි දැන් බිස්නස් එක පටන් ගනිද්දී අපි මේ වගේ ස්ට්‍රැටජියක් තෝරගන්න ඕනේ. මොකද්ද අපි තෝරගන්න මාකටිං සිස්ටම් එක? ඩිෆරෙන්ෂියේටඩ්ද, අන්ඩිෆරෙන්ෂියේටඩ්ද, ඩිෆරෙන්ෂියේටඩ්ද, කන්සන්ට්‍රේටඩ්. ඉතින් අපි මුලින් කල්පනා කරන්නේ අපේ කම්පැනි තියෙන රිසෝසස්. කම්පැනි රිසෝසස් ගත්තොත් අපේ ගොඩාක් අඩු නම් අපි බලන්නේ කන්සන්ට්‍රේටඩ්. අපි දැන් වෙබ්සයිට් එකක් පටන් ගන්නවා නම් අපිට වෙබ්සයිට් එක පටන් ගන්න මිනිස්සෙක් ගාව සල්ලි නැහැ. නිකන් රුපියල් 10000ක් 20000ක් තමයි තියෙන්නේ. ඒකෝට ඒගොල්ලෝ පටන් ගන්න වෙබ්සයිට් එක. ඒතකොට ඒගොල්ලෝ එක මාකට් එකක් තමයි පටන් ගන්න. කන්සන්ට්‍රේටඩ්. එතකොට මොකක් හරි රිසෝසස් අඩු නම් අපි කන්සන්ට්‍රේටඩ් එකක් තමයි පටන් ගන්න. රිසෝසස් වැඩි නම් අපි පටන් ගන්න ඩිෆරෙන්ෂියේටඩ්. යුනිලීවර් නැත්නම් ටීවී channel එකක් වගේ එකක් ගන්න. අපි ඩිෆරෙන්ෂියේටඩ් පටන් ගන්න. දැන් ටීවී channel එකක උනත්
එක එක දැන් හවසට යනවා කාටුන්. ඊට පස්සේ රෑට 7ට 8ට විතර යනවා සාමාන්‍ය මිනිසුන්ට ප්‍රවෘත්ති. සහ නාට්‍ය ඊට පස්සේ රෑ වෙනකොට යනවා ෆිල්ම් එන්ටර්ටේන්මන්ට් වගේ සයිට්. ඒකට හැමෝටම ටීවී channel එකකින් කතා කරනවා. ඒතකොට ඩිෆරන්ෂියේටඩ් මාකට් එකක් තමයි එතනත් තියෙන්නේ. ඒතකොට ප්‍රොඩක්ට් වේරියබිලිටි කියන්නේ ගොඩාක් ප්‍රොඩක්ට් එකක් වේරියබල් නම් ඒක දැන් වේරියබල් එක අඩු නම් අපි පාවිච්චි කරන්නේ අන්ඩිෆරන්ෂියේටඩ් මාකටිං. ඒ කියන්නේ දැන් ගිනි පෙට්ටි වගේ දෙයක්. ඒත් ගිනි පෙට්ටි වල අන්ඩිෆරන්ෂියේටඩ්. ඒකට මේ ඒ ගොඩක් ප්‍රොඩක්ට් එක වේරියබල් නෑ. ගොඩක් ගිනි පෙට්ටි එක එක වර්ග නෑ. ඒකින්ද අපි අන්ඩිෆරන්ෂියේටඩ් තමයි මම. ඒතර ප්‍රොඩක්ට් එක ලයිෆ් සයිකල් ස්ටේජ්. ඒතර ප්‍රොඩක්ට් එක ලයිෆ් සයිකල් එක මොකක්ද? ඒ කියන්නේ ප්‍රොඩක්ට් එක අපි ලොන්ච් කරන එකපාරටම අපි පටන් ගන්න නෑ මේ ඩිෆරන්ෂියේටඩ් වලින්. ඒ කියන්නේ අපි එකපාරට දැන් පටන් ගන්නකොටම දැන් යුනිලිවර් පටන් ගන්න කාලේ උදාහරණයකට හෙන්රි ෆෝඩ්. හෙන්රි ෆෝඩ් කියන්නේ ෆෝඩ් කාර් එක හදපු එකෙනා. එයා එකපාරටම මේ ගොඩාක් වර්ග වලට ගිහිල්ලා හැදුවේ නෑ. එකපාර පළවෙනි ඉස්සර හැදුවේ ඉන්ට්‍රොඩක්ටරි ස්ටේජ් එක හැදුවේ අන්ඩිෆරන්ෂියේටඩ් මාකට් එක තමයි යකෝක. කියන්නේ එයා එක කාර් එකක් හැදුවේ. ඒ කාර් එක මුළු මාකට් එකම දුන්නා. ඊට පස්සේ එක එක කාර් එයා හදන්න පටන් ගත්තා. එතන මැචුරිටි ස්ටේජ් එකේදී එයා එක එක කාර් හදලා ඩිෆරන්ෂියේටඩ් මාකටිං තමයි එයා ඊට පස්සේ කරේ. උදාහරණ කොකාකෝලා මුලින්ම හදද්දි එයා කොකාකෝලා විතර හැදුවේ. ඊට පස්සේ එක එක ප්‍රොඩක්ට්ස් පටන් ගත්තා. මැලිබන් එක හොඳ උදාහරණ. මැලිබන් එක්කෙනා මුලින්ම වාහන යද්දි ගෝල් මාර් එක තමයි හදලා තිබ්බේ. එයා ඒක කඩෙන් කඩේට ගිහිල්ලා විකුණලා තිබ්බා. ඊට පස්සේ දැන් බිස්කට් මැලිබන් වල එක එක බිස්කට් කරලා තියෙනවා. එතකොට එයා ඩිෆරන්ෂියේටඩ් මාකටිං වලට ගියා. ඒක මාකට් වේරියබිලිටි. මාකට් එකේ වේරියබිලිටි මත මේක. ඒතර සිමිලර් නම් අර උදාහරණයක් ගන්න පුළුවන් ගිනි පෙට්ටි කියන එක. එතන මාකට් එකේ එච්චර ලොකු වේරියබල් එකක් නැත්නම් අපිට අන්ඩිෆරන්ෂියේටඩ් මාකටිං වල යන්න පුළුවන්. ඒතර කම්පිටිටර්ගේ ස්ට්‍රැටජිස් මත අපිට මේක වර්ග කරන්න පුළුවන්. කම්පිටිටර් අන්ඩිෆරන්ෂියේටඩ්. කම්පිටිටර් දැන් අපි අන්ඩිෆරන්ෂියේට් කියන්නේ එයා එච්චර ඩිෆරන්ෂියේට් වෙලා නැත්තම් එතකොට අපිට පුළුවන් අපිට ඒ දැන් අඩුපාඩුවක් වගේනේ. එතකොට අපිට පුළුවන් ඩිෆරන්ෂියේටඩ් and concentrated marketing වලට යන්න. ඒ කියන්නේ ටාගට් හරි නැත්තම් අපි ඩිෆරන්ට් කරලා අපිට ඒක හදන්න පුළුවන්. නමුත් කම්පිටිටර් ඩිෆරන්ෂියේට් අපි යුනිලිවර් වගේ ඩිෆරන්ෂියේටඩ් එක නා අපි ඒකට ගිහිල්ලා මේ අන්ඩිෆරන්ෂියේටඩ් එකක් යන්න බෑ. ඒ කියන්නේ වෙනස්කම් නැති එකක් යන්න බෑ. ඒ කවදාවත් ගියත් එයා ඉවර වෙන මිසක් දැන් යුනිලිවර් වගේ එකක් එක අපිට තරක ගන්න බෑ. එතකොට මේ හරි අමාරුයි. ඒතකොට අපි පටන් ගන්න ඕනේ ඩිෆරන්ෂියේටඩ් මාකටිංම තමයි. මොකද කම්පිටිටර් ඩිෆරන්ෂියේටඩ් නේ. එතකොට අපි පටන් ගන්නවා ඩිෆරන්ෂියේට්. අපි අන්ඩිෆරන්ෂියේටඩ් ගියොත් අප්සෙට් යනවා. ඊට පස්සේ මේක පේන් බේස් ඩිෆරන්ෂියේෂන් ස්ට්‍රැටජි මෙට්‍රික්. මේකේ මේ novelty of pains කියන්නේ අලුතෙන් එන pains. අපි අලුතෙන් pains එනවා නම් ගොඩක් එනවා නම් අපි relatively new අලුතෙන් එන ගොඩක් pains. relative old කියලා කියන්නේ ඉතර එහෙම pain නෑ. එහෙම අලුත් pains එන්නේ නෑ. උදාහරණයක් ගත්තොත් ටෙක්නොලොජි වල අලුත් ඒවා ඉක්මනට එනවා. දැන් සිමෙන්ති වගේ කර්මාන්ත ශාලාවක නැත්නම් ගිනි පෙට්ටි මොකක් හරි ඒ වගේ අලුත් ඒවා ඉන්නේ නෑ. මොකද ඒවා ඉස්සර ඉඳන්ම තිබිච්ච මොකක් හරි ඒක දියුණු වෙනවා ගොඩාක් අඩේ. number of associated of preserve pain කියන්නේ කොච්චර pains ප්‍රමාණයක් තියෙනවද? කොච්චර associated කියන්නේ සම්බන්ධ, preserve කියන්නේ ප්‍රත්‍යක්ෂ, pains කොච්චර associated කියන්නේ කොච්චර සම්බන්ධ හොඳ ප්‍රත්‍යක්ෂ pains තියෙනවද කියන එක තමයි. දැන් pains වැඩි කියලා කියන්නේ ගොඩාක් කියන්නේ ඒ කියන්නේ ඒගොල්ලන්ට ගොඩාක් සෙග්මන්ට් තියෙනවා. ඒ කියන්නේ පේන්ස් ගොඩක් තියෙනවා කියන්නේ ගොඩක් තියෙනවා. ෆියු කියන්නේ එහෙම. ඒත් අපි බලමු මොකද්ද මේ උදාහරණයක් ගමු. එතකොට පේන්ස් ගොඩක් තියෙනවනම් මොකද කරන්න ඕනේ? පේන්ස් ගොඩක් තියෙනවනම් ඒ කියන්නේ සෙග්මන්ට්ස් ගොඩක් තියෙනවා. ඒකින්ද මේ කොටසේ සෙග්මන්ට් ගොඩක් තියෙනවා.
يعني many කියලා තියෙන ගොඩක් තියෙනවා. එතකොට අපි එතකොට undifferentiated යන්න බෑ. අනිවාර්යයෙන් තේරෙන්න ඕනේ undifferentiated යන්න බෑ. මොකද undifferentiated කියොත් ඉතින් අපි pains වලට කෝල් කරන්න බෑනේ. ගොඩක් තියෙනවානේ. නමුත් මේ කොටසේදී අපිට undifferentiated අපිට යන්න පුළුවන්. මොකද මේ කොටස් දෙකේ. හරි. මොකද few නේ තියෙන්නේ. එතකොට undifferentiated අපිට යන්න පුළුවන්. එතකොට මේක concentrated වෙන්නේ. ඇයි මේක concentrated වෙන්නේ? දැන් මේක differentiated වෙන්න පුළුවන්. මේක undifferentiated වෙන්න පුළුවන්. ඇයි එහෙම වෙන්නේ? අපි උදාහරණයක් ගත්තොත් වෙබ්සයිට් කියලා ගමු. වෙබ්සයිට් කියලා ගත්තොත් වෙබ්සයිට් එකේ ගොඩාක් pains කියන්නේ වෙබ් සයිට් කියන කලාව වෙබ්සයිට් කියන මේක ගොඩාක් ඉක්මනින් වෙනස් වෙනවා. මොකද ටෙක්නොලොජි වල සම්බන්ධ දේවල්. එතකොට ගොඩක් ඉක්මනින් වෙනස් වෙනවා සහ සෙග්මන්ට් උත් ගොඩක් තියෙනවා. එක එක මිනිස්සු එක විවිධ වර්ගයේ මිනිස්සු වෙනවා. එතකොට අපි කරන්න ඕනේ අපි ඉස්සරහට එන දේවල් ගැන හිත නැත්තම් අපි ඔක්කොටම ටාගට් ගන්න ගියොත් වැඩක් නැහැ. මොකද අලුත් පේන්ස් උත් එනවනේ. ඒකින්ද අපි ඒක වැඩක් නැහැ. ඒකින්ද අපි කන්සන්ට්‍රේට් කරනවා. මොකක් හරි එකක් කන්සන්ට්‍රේට් කරලා එකක් විතරක් අපි බලනවා. අපි වෙබ්සයිට් එකක් හදනවා කියන්නේ මොකද්ද? අපි එක සෙග්මන්ට් එකක් අපි ටාගට් කරලා අපි වෙබ්සයිට් එකක් හදනවා. ඒතකොට අපිට වෙනස් වුණත් ප්‍රශ්නයක් නැහැ. මේ ගොඩක් පේන්ස් වෙන ප්‍රශ්නයක් නැහැ. මොකද අපි කන්සන්ට්‍රේට් කරලා තියෙන්නේ. එතකොට මේ එකක් කන්සන්ට්‍රේට් කළා. ඒතකොට ඒ වගේ දෙයක් තමයි. ඊට පස්සේ මේ relatively old සහ many. එතකොට මේ කියන්නේ දැන් හරියට නිකන් මේ beauty වගේ දේවල්. එතකොට ඒකේ ගොඩාක් මේ ලොකු වෙනස්කම් වෙන්නේ නැහැ. ඉස්සරත් තිබිච්ච සම තමයි දැන් සම තිබ්බනම් දැන් තියෙන්නේ ඒ වගේ සම තමයි. ඒ වගේ මේ ඉස්සර තිබිච්ච අයගේ කොණ්ඩෙම තමයි දැනුත් තියෙන්නේ. එතකොට ඒ ගොඩක් වෙනස් කියන්නේ. pains ගොඩක් වෙනස් වෙන්නේ නැහැ. එතකොට නමුත් pains ගොඩක් තියෙනවා. associated pains ගොඩක් තියෙනවා. නමුත් අලුත් pains ගොඩක් එන්නේ නැහැ. එතකොට differentiated marketing තමයි අපිට එන්නේ. මේක හරියට TV එක වගේ. ඒක TV එකේ අලුත් එනවා. දැන් ඉස්සර තිබ්බා දැන් එනවා LCD ට LED ආවා. දැන් සාමාන්‍ය TV තිබුණා. ඊට LCD ආවා, LED ආවා, තව ස්මාර්ට් TV ආවා. එතකොට TV එක එක TV වර්ග එන්නේ නැහැ. TV එක දියුණුනවා. TV එක විතරක් දියුණුනවා. එතකොට ඒ වගේ දෙයක් තමයි දැන් තියෙන්නේ. එතකොට number of pains. pains ගන්න ඉතින් අපිට TV එක බලන එක විතරනේ pain එකට තියෙන්නේ. එතකොට few pains තමයි. නමුත් ඒ pain එක ගොඩක් දියුණු වෙමින් පවතිනවා. relatively new. එතකොට අපි කරන්න ඕන undifferentiated marketing. එතකොට එක අයට එක TV කියලා එහෙම ලොකු differentiate යන්නේ නැහැනේ. යම් පොඩි range එකක විතරයි ඒක. දැන් ආසන්න වශයෙන් undifferentiated marketing තමයි. range එකක් තියෙනවා. range එකක් නැහැ කියන එක නෙමෙයි. නමුත් අඩුයි. ගොඩාක් ප්‍රමාණයක් අඩුයි. එතකොට concentrated marketing මේක කියන්නේ relatively old. කියන්නේ වැඩි වෙනස් වෙන්නේ නැහැ. දැන් ගිනි පෙට්ටි වගේ දෙයක්. එතකොට relatively හැබැයි few නැත්නම් ගිනි පෙට්ටි කියන්නේ මෙතන බලන්නේ ගිනි පෙට්ටි ඉන්නේ relatively old කියලා කියන්නේ වැඩි වෙනස් segment එකක් අඩුයි segment pains උත් අඩුයි සහ pains උත් එළි වැඩි දියුණු වීමක් වෙන්නේ නැහැ. එතකොට නිකන් concentrated වගේ තමයි. නිකන් undifferentiated කරන්න පුළුවන් concentrated කරන්න පුළුවන්. මොකද වැඩි දියුණු වෙන්නේ නැහැ. pains උත් අඩුයි. ඒකින්ද එකම එකක් තමයි වෙන්නේ. එතකොට මේක මේ concentrated කියන්න පුළුවන් තරම් concentrated තමයි. මොකද මේක මේ ගොඩක් වෙනස් වීමක් වෙන්නේ නැහැනේ. වෙනස් වීමක් වෙන්නේ නැති හින්දා අපිට පුළුවන් මේ concentrated කියන්න. ඊළඟට අපි බලමු positioning කියන්නේ මොකක්ද කියලා.